ළමයි ඔයාලට මම කියන්න යන්නේ බයෝ ඒකක 7ක් එක්ක ඔයාලගේ ලොකුම ඒකකය සත්වාකාරයා ක්‍රියාකාරීත්වයක කවර් කරන්න තියෙන හොඳම ප්ලෑන් එක ගැන. එතකොට ඔයාලා දන්නවා මේ ඒකක 7 කියලා කියන්නේ පළවෙනි පාඩම 2 3 4 6 7 9. මේ කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ගත්තොත් පේපර් එකේ B එකක් ගන්න පුළුවන් ලකුණක්. රයිට්? මේ වෙද්දිත් ඔයා මේ සමහර ඒකකත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය ඇති. අති බහුතරය එහෙමයි. රයිට්? මතක තියාගන්න මේ ඒකක වලින් ගොඩක් වෙලාවට මේ 6 7 9 කියනවා සමහර ළමයි ඉගෙන ගන්නලා නැහැ. ෆස්ට් ළමයි නම් තවමත් ඉගෙන ගන්න නැති කට්ටියත් ඇති. ඒතර මේ හැමෝටම ඔයා ෆස්ට් ඔයා සෙකන්ඩ් එකද ඔයාගේ තර්ඩ් එකද ඔයා ඕනම කෙනෙක්ට මේ වැඩෙන ළමයි මේ පාඩම් ටික කොට දාන්න පුළුවන්. මතක තියාගන්න මේ පාඩම ගොඩ යද්දී මේ පාඩම විතරක්ම නෙමෙයි ගොඩ යන්නේ. මේ තියෙන්නේ පුතේ අපි රිවිෂන් එකේ කරපු පාඩම් ටික. හැබැයි මේ රිවිෂන් එක පාඩම් කරන පොඩ්ඩක් මෙතඩ් එක පොඩ්ඩක් වෙනස්. ඔයාලට මම සාම්පල් වීඩියෝ ටිකක් සහ අපි පන්ති උගන්වපු විදිය කොහොමද කියලා ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න. ඒතර ඔයා දන්නවා ඩිස්ක්‍රිප්ෂන් එක දැකලා සහ ගෲප් එකට ගියපුවම ඔයා දන්නවා කොහොමද මේ පාඩම් කවර් කරේ කියලා. මේ පාඩම් වල කිසිම අනවශ්‍ය දෙයක් නැහැ. හරි. ඒ වගේම තමයි මේ ගොඩක් වීඩියෝ ළමයි රෙකෝඩින් දාපුවා. ඒ කියන්නේ ලයිව් පන්ති නෙමෙයි. ඒතර මේ තුන්වෙනි පාඩම ගත්තොත් තුන්වෙනි පාඩමේ මාතෘකා ටික තියෙනවා ප්ලාන්ටේ වෙනම, ඇනිමාලියා වෙනම. වඩ මතක් වෙන්න ඕන විසම බීජාණුක, සම බීජාණුක. වඩ මතක් වෙන්න ඕන වර්ගීකරණ ඉතිහාසය. වීඩියෝ ටික වෙනම තියෙනවා. ඊට අමතරව ළමයි තව කාරණා ගොඩක් මේකේ තියෙනවා. මම පස්සේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා කියන්නම් මේ එක එකේ තව මොනවද අමතර තියෙන්නේ කියලා. අපි මේ වෙද්දනුත් මේවට තව වීඩියෝ දානවා. සහ අමතර වැඩ දානවා. මොකද මේක ඇක්සස් දීලා තියෙන්නේ විභාගයේ දක්වා. මොකද හේතුව මෙතනින් B එකක් ගන්න පුළුවන් නම් ඔයා පේපර්ස් කරන යද්දී ඔයාට යම් කිසි තැනක මොකක් හරි අඩුපාඩුවක් ආවොත් ඔයාට ඒ අඩුපාඩු निराකරණය කරගන්න තමයි මේක ඇක්සස් අයින් කරන්න තු තියලා තියෙන්නේ. ඔයාට පුළුවන් ශනිකේ දේවල් බලන්න. ඊළඟදී අපි දැන් මේ මැයි වල මේ වීඩියෝ එක බලන ඔයා සමහර වෙලාවට පස්සේ කාලෙක බලන කෙනෙක් වෙන්න පුළුවන්. මැයි වල හරි රිසල්ට් එක ආවට පස්සේ මැයි මාසේ පටන් ගන්නවා පස්වෙනි පාඩම. මැයි වල සත්‍යයා පාඩම පටන් ගන්නවා ලකුණු 38ක්. කොහොමත් පුතේ මේ ටික කවර් කරලා මේ කවර් කරගත්තොත් ඒක කියන එක අනිවාර්යෙන් සෙට්. ඊළඟට පේපර් 3ක් කරනවා, පේපර් ටාගට් වැඩක් කරනවා. ඔය තමයි මැයි මාසේ ඉඳලා යන ප්‍රොසෙස් එක. දැන් සමහර ළමයිට අවුලක් ඇති පේපර් ලියන්න ගෙදරට එවනවාද? පේපර්ස් ටික සෙන්ටර් එකට ගිහලා ලියනවාද? පේපර් එක ළමයි ගෙදරින් ලීවත් සෙන්ටර් එකට ලීවත් ඔයා ලියන්න. පේපර් එක ඩිස්කෂන් කරද්දී වීඩියෝ එකේ දෙනවා කොහොමද අදාළ දේවල් බලන විදිය. ඊළඟට ළමයි ඔයාලට පොඩි කොලයක් යනවා රිමයින්ඩර් ටොපික්ස් කියලා. මේ පේපර් එකේ වරදින ටොපික් ටික ලියලා කොහොමද ලකුණු වැඩි කරගන්නේ කියලා. ඊට අමතරව මාසය තුල පුතේ වෙන වැඩක් වෙනවා. ඔයාගේ පේපර් එක ටාගට් කරලා මොකක්ද දෙන වැඩේ කියලා මම ස්ක්‍රීන් එකට දාලා පොඩ්ඩක් කියන්නම්. ඒතර පොඩ්ඩක් අයිඩියා එකක් එයි. ඔය තමයි වෙන දේ. මේ මාසවල කරපු ඔයාලගේ ළමයි මම ටිකක් දාන්නම්. ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකට පාඩම් වල කොහොමද කවර් කරේ කියලා. මොකද එතකොට අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ පාඩම් කවර් කරේ කියලා. පරණ ළමෙක් නම් ඔයා මේ මාසේ හිටියා. හැබැයි මොකක් හෝ හේතුවක් හින්දා ඔයාගේ අසනීපකම ඒ හින්දා ඔයාට මේක ළමයි සමහර පාඩම් කවර් කරගන්න බැරුව ගියා. ඇක්සස් අයින් වෙලා නැහැ. ඔයාගේ ඇක්සස් තාම තියෙනවා. ඔයාට පුළුවන් කියලා දැන් උනත් මේ දේවල් බලන්න. දැන් උනත් කවර් කරන්න. දැන් උනත් ඒක ටෙස්ටික් කරන්න. ඔයාට තාමත් අවස්ථාවක් තියෙනවා. ඔයා මේක එද්දින් ඔයා සමහර මාසවලට ජොයින් වෙලා නැත්තම් නැවත ඔයාට පුළුවන් ඒවට ජොයින් වෙන්න. ඔයාගේ ටියුට් එක එවනවා. අය අමතර පේපර්ස් කාසයක් කියලා වෙනම පේමන්ට් කරන්න ඕනේ නැහැ. වෙනම පේපර් එකකට කියලා පේමන්ට් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොරියර් චාර්ජ් එකක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ඔක්කොම තියෙන ළමයි තනි පන්ති ඇතුලේ තමයි. හරි. ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම චුට්ටක් අයිඩියා එකක් දෙන්නම්. ඔයාට කොහොමද මේ වැඩ ටික උනේ කියලා. රයිට්. මේ තියෙන්නේ. ඔයාලා ළමයි මේකේ PDF එකත් ඔයාලගේ ගෲප් වලත් තියෙනවා සහ ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකෙත් ඇති. මේ ජනවාරි මාසයේ ළමයි අපි කරපු දේවල්. ඒතකොට ඔයාලා ඇවිල්ලා මේ කලින් එක්සෑම් ලියපු නැති ළමෙක් නම්, තීරි ළමෙක් නම් ගැටලුවක් කරගන්න එපා. මේ සියලුම දේවල් මේකේ පන්තියේ කියලා දෙනවා.
අප්‍රේල් මාසේ ළමයි ටාගට් එක තිබ්බේ අපිට හතරවෙනි පාඩම කවර් කරන්න. හරි. හතරවෙනි පාඩමේ තියරි ටික තියෙනවා. මේ වගේ පොතක් කියවලා ඇති. MCQ ටික තියෙනවා. හරි. මේ ළමයි මේ වැඩ ඇත්තම කතාව ඉතින් මාසයකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ වගේ සමහර අඩුපාඩු තිබ්බොත් ඒ වීඩියෝ ටික ළමයි නැවත නැවත එකතු කරනවා. මොකද හේතුව හතරවෙනි පාඩම වගේ ලොකු පාඩමක් මාසෙන් කරන්න බෑ. පාඩමට අමතරව පේපර් තුනකුත් කරලා මේ මොඩල් පේපර් තුනකුත් කරලා. ඊට අමතරව A level පේපර් එකේ පළවෙනි MCQ 10ට අවශ්‍ය කරන පොයින්ට් ටිකක් දීලා. වැඩ ගොඩක්. රයිට් මාස ගානක වැඩක් එක මාසෙක. අනික ළමයි මේක ඔයා බලාන යද්දි මේ හතරවෙනි පාඩම කවර් කරද්දී පාඩම් ටික ලස්සනට තියෙනවා. පැයි වීඩියෝ සෙට් එකක් තියෙන්නේ. ඔයාට ළමයි මේක මහා කාලයක් යන්නේ. අනික ඔයාට පුළුවන් රිසෝස් එකක් තියන බලන්න. ඔයාලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකක් ඇති. පෙබරවාරි මාසේ ළමයි අපි කරේ යුනිට් 3 කවර් කරා. ඒ කියන්නේ විවිධත්වයේ පාඩම මේ ටියුට් එකක් එව්වා. 4 5යි කියලා පේපර් 3ක් එව්වා. 2019 ඉඳලා 24 දක්වා තිබ්බ ස්ට්‍රක්චර්ඩ් පේපර් ටික අපි කරා පළවෙනි ප්‍රශ්නේ. අන්න ඒකයි මම ගියේ පන්තියේ වැඩ කීපයක් වෙනවා කියලා. මේ ඒකකේ කවර් කරන්න බං බලගේ අඩුපාඩු හැදෙන්න. සමහර ළමයි හිතාන ඉන්නවා පුළුවන් කියලා. පුළුවන් කියලා කීවට සමහර පොඩි පොයින්ට්ස් බෑ. දැන් මම නිකන් කීවොත් ලිනේස් කැර්ලොස් ලිනේස් තාක්සෝන කීපයක් හඳුන්වා දුන්නා. මතකද ඒ තාක්සෝන ටික? හරි පොඩි පොයින්ට්ස් වල අවුල් ඇති. ඒවා හැදෙන්න තමා ළමයි මේ තියරිය මේ දෙන්නේ. හැබැයි මේ තියරිය ළමයි චූටි වීඩියෝ තියෙන්නේ. ඔයාලට ලස්සනට කවර් කරගන්න පුළුවන්. ඔයා කලින් ඉගෙන ගත්ත නැති ළමෙක් ඉන්නවා නම් ඔයා ඇවිල්ලා මේ පරිභාගය ලියන්නේ. හැබැයි ඔයා අලුත්ම කෙනෙක්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ වීඩියෝ එක බලලා ඔයාට මේක වැඩි කරන්න පුළුවන්. හැබැයි ඔයාට පේපර් කරන්න බෑ. තේරුණාද? ඔයා එක්සෑම් ලියන්න තව අවුරුදු දෙකකින් නම් ඔයාට ලස්සනට මේ තුන්වෙනි පාඩම කවර් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ටියුටුත් එවනවා. ඒව ටික තියාගන්න. හරි මේ පාස් පේපර් ටික තියෙනවා 2019 ඉඳලා මාර්තු මාසේ ළමයි අපි කරා මයික්‍රෝ පාඩම 7-8-9 පේපර්ස් ටික 2019 ඉඳලා 24 දක්වා තියෙන පාස් පේපර් වල ව්‍යුගත ප්‍රශ්න දෙක දෙවෙනි ප්‍රශ්නේ. අප්‍රේල් මාසේ ළමයි අපි කතා කරන්නේ ප්‍රවේණීය පාඩම. ඊට අමතරව ප්‍රවේණියට අමතරව 11 12 13 කියලා පේපර් තුනකුත් දීලා තියෙනවා. ඇත්තටම මේ අප්‍රේල් වල මේ 11 දුන්නා. අපි හදිසියේ මේ 13 වෙනි පේපර් එක දුන්නේ 12 වෙනුවට දුන්නේ මොකද්ද? 24 MCQ පේපර් එක. හරි. ඒතකොට ළමයි මේ තියෙන මේ එක මාසවල අපි කවර් කරන දේවල්. ඒතකොට ඔයා කලින් හිටපු නැති ළමෙක් නම් ඔයාට පරණ පාඩමක් ඕන නම් මෙන්න මේකේ WhatsApp නම්බර එකක් තියෙනවා. මැසේජ් එකක් දාන්න WhatsApp එකට. ඔයාට ඕන කරන්නේ ඔයා ඉල්ලන්න ඕන අප්‍රේල්ද මාර්තුද ජනවාරිද කියන කතාව. ඒතකොට ඔයාට මේ අදාළ ඔක්කොම ටික ලැබෙනවා. ගෙදරටම ටියුට් ටික එවනවා. සහ ඔයාට පේපර් ටිකක් ලැබෙනවා. මේ සියල්ල එකපාර ලැබෙනවා. පැකේජ් එකක් විදිහට ලැබෙනවා. අප්‍රේල් වල ළමයි කරන විදිය මං කීවා පස්වෙනි පාඩමයි. ඒකෙත් ඔය වගේම වැඩ ගොඩක් තියෙනවා. සෝරි මේ මාසේ ඉඳලා. දිගටම එහෙමයි. ඉතින් මේ ටික කවර් කරගත්තත් ළමෙක්ට සාමාන්‍යයෙන් B එකක් ගන්න පුළුවන් දෙයක් තමයි තියෙන්නේ. රයිට්. ඒතර මොකක් හරි දෙයක් ඕන නම් මෙන්න මේ ඇඩ්මින් නම්බර එක තියෙනවා. මැසේජ් එකක් දාන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මේ තියෙන ඇඩ්මින් නම්බර එක. රයිට්. ඊට පස්සේ ළමයි ඔයාලගේ මේ පේමන්ට් කරන විස්තර ගැන මේ PDF එකේ සම්පූර්ණම තියෙනවා. හරි. account number ටික, account details ටික ඔයාලා රිසිට් එක යවුවට පස්සේ තමයි නැත්තම් මේ ගොඩක් කට්ටිය මැසේජ් දාන හින්දා රිසිට් එක යවුවට පස්සේ ඔයාලට ඔයාගේ ඩීටේල්ස් ගන්නවා. ඔයාගේ නම, ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක, කලින් ඇක්සස් තියෙනවද නැද්ද කියන එක, මාසය මොකද්ද? හරි ඔන්ලයින් පේමන්ට් කරනවා රිසිට් එක යවන්න පුළුවන්. ඊට පස්සේ තමයි ළමයි ඔයාට නම්බර එකකින් ඔයාට වෙනම වෙබ්සයිට් ඇක්සස් එකේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලා තියෙන යූසර් නේම් එක පාස්වර්ඩ් එක ගාලා ලොග් වෙලා වෙබ්සයිට් එකකින් අදාළ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ලයිව් පන්තියක් තියෙනවා නම් ඔයාලා වෙනම ගෲප් එකට ඇඩ් කරලා එකකින් දැනුවත් කරනවා. හරි මේ තමයි ළමයි ඔයාලගේ මේ 7 වෙනි පාඩමට අදාළව එවන පොත සහ ඒ දේවල් ටික. රයිට් මේ තමයි ළමයි ඔයාලගේ දෙවෙනි පාඩමට එවපු පොත සහ ඒ දේවල් ටික. රයිට් ඒතොර ළමයි මෙතන මේ අපි කතා කරද්දී මේ 7 වෙනි පාඩම මෙතන නේ. 7 වෙනි පාඩම ළමයි අපි කරා කරේ අර ස්ටඩි පැකේජ් එකක් විතරේ පාඩම විතරයි.
ඒතර අපි මේ වෙද්දී රිවිෂන් පන්ති කරලා තියෙන මාස වලින් ගත්තොත් ජනවාරි කරා, පෙබරවාරි කරා, මාර්තු කරා, අප්‍රේල් කරා. මාස 4යි කරේ. ඒ දේවල් ටික තමයි මේ තියෙන්නේ. 7 වෙනි ඒකකයේ වෙනම තියෙන්නේ, දෙවෙනි ඒකකයේ වෙනම තියෙන්නේ. පාඩම් ඒකක 7ක්. ඔන්න ඕමයි ළමයි සිද්ධිය. හරි. මේකේ මාස 4ක් තියෙනවා, පාඩම් ඒක 4ක් කරලා තියෙනවා රිවිෂන් එකේ. මේ 7 වෙනි ඒකකයේ සහ මේ දෙවෙනි ඒකකයේ රිවිෂන් එකේ කරේ නෑ, වෙනම ස්ටඩි පැකේජ් එකක් දීලා තියෙනවා. ඒතකොට සමහර කෙනෙක්ට මේකේ යම් යම් පාඩම් පුළුවන්. පුළුවන් පාඩම් අය ඕන්නේ. හැබැයි පාඩම පුළුවන් වුණාට ළමයි මේකේ පේපර් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ තියරියක් විතරක් දීලා නැහැ. පාඩමත් එක්කම පේපර් තියෙනවා. පේපරුත් එක්කම තව පාස් පේපර් අනම්මනම් ඉව වැඩක් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා මාසෙට. රයිට්. සමහර දේවල් අපි කලින් පන්තිවල හිටපු කට්ටියගේ යම් යම් පාඩම් වල අඩුපාඩු ඇති. තාමත් සමහර වීඩියෝ දාපු නැති තැන් ඇති. පේපර් වල සමහර ඩිස්කෂන් අඩු තැන් ඇති. ඒ සියල්ලම ළමයි තව දවස් කීපයක් ඇතුළත යථා තත්ත්වයටපත් වෙයි. මොකද හේතුව මම කලින් කීවා මට උමනාව තිබ්බේ ඒකක 7ක් ලොකු කුට්ටියක්. අපි දන්නා සිලබස් එකේ තියෙන 10යි. ඒකක 7ක් කලින් ටච් කරලා දෙන්න. ඒ නිසා තමයි මේ කරේ. මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. හරි. ඉතින් ඒකේ සාර්ථකත්වයේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම 25 බැච් එකට අනිවාර්යෙන් ලැබෙයි. සහ ඔයා තියර ළමෙක් නම් ඔයාලගේ බැච් එකෙත් ඒ වගේම ප්‍රතිඵල තියෙයි. ඉතින් මේ කලින්ම කවර් කරන්න පේපර් විතරක් කරලා තේරුමක් නැත. පාඩම් විතරක් කරලා තේරුමක් නැත. පේපර් කරන්නත් ඕන, පාඩම් කරන්නත් ඕන, විභාග ටාගට් කරලා වැඩ කරන්නත් ඕන. ඔන්න ඔය කියන කාරණා තුනම එකතු වෙච්චාම තමයි පුතේ වැඩේ සාර්ථක වෙන්නේ. හරි. එහෙනම් අපි මෙයි සිට උඟ පටන් ගමුද? සත්‍යය පාඩම පටන් අරන් වැඩ ටික කරන් යන්න. හරි. මේ වගේ වැඩ කව වෙච්ච නැති ළමයි ඉන්නවා නම් පරණ ළමයි ඒ කට්ටිය දැම්ම ලොග් වෙලා වැඩ ටික කවර් කරගෙන යන්න. අය ඔයාට ළමයි මේක තනියම කරගෙන යන්න පුළුවන්. සයිට් එකට ගියපුවා වීඩියෝ ටික ලස්සනට තියෙනවා. අනවශ්‍ය දේවල් මුකුත් නැහැ. අනිත් එක මම වීඩියෝ කීපයක් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. පාඩම උගන්වලා ෂෝට් නෝට් එකක් දීලා නෝට් එකක් ගෙදරට එවලා ඔයා ඉස්සර මාස 2-3ක ගොන්නපු පාඩම තමයි මම මේ සතියින් කියලා දෙන්නේ. සියලු කරුණුත් එක්කම ස්ක්‍රීන් එකත් ෂෙයා කරලා රිසෝස් එකක් පෙන්නනවා. ඔයාට තියෙන්නේ ගෙදරට වෙලා ඉඳලා මේක ෂේප් එකේ වැඩ කරගන්න එක. ලකුණු අඩු වෙන්නේ, පේපර් ලියන්න ටයිම් අඩු වෙන්නේ, අමතක වෙන්නේ හරියට ඉගෙන ගත්ත නැති හින්දා. ඒ නිසා ඉගෙනගෙන පේපර් ලියන්න. පාඩම් පුළුවන් නම් හැම දෙයක්ම මතකයි නම් ටයිමින් ප්‍රශ්න නැහැ. පාඩම පුළුවන් නම් පාඩම මතකයි නම් රිසල්ට් වල ප්‍රශ්නත් නැහැ. එහෙනම් රිසල්ට් වල ප්‍රශ්න තියෙන්නේ ඇයි? පේපර් ලියා ගන්න බැරි ඇයි? පාඩම හරියට බැරි හින්දා. පේපර් එක කියලා කියන්නේ අඩුපාඩු හදන තැනක් මිසක් ඉගෙන ගන්න තැනක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වගේ පාඩම් බලලා නැත්නම් පාඩම අනිවාර්යෙන් කවර් කරන්නම ඕන. එකත් එක්ක පේපර් කරන්නත් ඕන. පේපර් එක විතරක් කරලා ඉන්නවා නම් මේකත් කවර් කරන්න. මේක විතරක් කරලා ඉන්නවා නම් පේපරුත් අනිවාර්යෙන්ම දීලා තියෙන පේපර් සෙට් එකත් කවර් කරන්න. එහෙනම් මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ID එකක් ගන්න පුළුවන්. කොහොම තමයි ඉතින් ඉස්සරහට වැඩ ටික වෙන්නේ. හරි. දැන් මේකත් 38යි. මෙතනත් ළමයි තියෙනවා B එකක වගේ ලකුණක්. ඉතින් මේ දෙක කව වුණත් වැඩේ හරි. දැන් මෙතන 7යි 8යි. තව එකකයේ තියෙන 1 2යි. සිලබස් එක කලින්ම ඉවර වෙනවා. හරි. ඉතින් ඔයාලට ළමයි මේක මේ අය මේ ලයිව් පන්ති එක ඇවිල්ලා කියලා මම කරන්න දෙයක් කියලා කියද යන්නේ. ඔයාලට කොහොමත් මේක ලස්සනට කරගෙන යන්න පුළුවන්. මොකද මේ කලින්ම සිලබස් කවර් කරගත්තා. පේපර් කරා, ප්‍රැක්ටිස් කරා. විභාග ලඟ වෙනවම විභාගයට මාස 3ක් තියලා මම පටන් ගන්නවා. මොකද්ද? කලින් අවුරුද්ද මතකද? YouTube channel එකේ ගිහලා වුණා බලන්න. කලින් අවුරුද්දේ අපි කරපු වැඩවලින් සම්පූර්ණ ප්‍රතිඵල ළමයි හැම ළමෙක්ගෙම වැඩි වුණා. ඉතින් ඒකට ලොකු උපකාරයක් වෙයි මෙන්න මේ කියන වැඩ දෙක. මේ වැඩ දෙක කරලා රෙඩි වෙලා ඉන්න. අන්න ඔයගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම හොඳම රිසල්ට් එකක් තියෙයි. රයිට්. නිසා වැඩ පටන් ගන්න කට්ටියම. හරි. එහෙනම් මම හිතන්නේ පැහැදිලිද කියලා හිතනවා. රයිට්.